ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත්. ඒ වගේම හරිම ලස්සන කතාවක් අරගෙන ආවේ මං අද ගොඩක් දවසකි. මේක ඉන්දියාවේ අහමදාබාද්දල පොඩි කොල්ලෙගේ කතාවක්. අවුරුදු 21ක් 22ක් වගේ පොඩි කොල්ලෙගේ කතාවක්. මෙයාගේ තාත්ත නෑ. තාත්ත නෑ අම්මත් එක්ක තමයි ඉන්නේ. හරිම අගහිඟකම් වලින් පිරිච්ච ජීවිතයක්. හැබැයි කොල්ලාගේ අධිෂ්ඨානයක් තියෙනවා. එයා ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඉගෙන ගන්න දක්ෂයි. ඉතිං ඇයට තව යාලුව දෙන්නෙකුත් ඉන්නවා. මෙයා මේ මනාද බිස්සස්වලට ටිකක් කැමැත්තක් දක්වනවා ටිකක් මොකද එහෙම එකක් තියෙනවා. ඉතිං මම මේක පොඩි කොටසක් ඔගොල්ලොත් එක කතා කරන්න. මේ ඔක්කොටමත් වඩා මට වැඩියෙන්ම ඕන කරලා තිබ්බ තව දෙයක් නවත්තන්න. අපේ තාත්තා මැරුණු දවසදී තමයි මට ඒක හිතුනේ. සංවේදී හැඟුම්. අපේ තාත්තා අවුරුදු 10කට කලින් තමයි මාවයි අම්මවයි දාලා ගියේ. පස්සේ අපි දැනගත්ත ටවුමේ එහාට වෙන්න එයාට තවත් ගෑණියෙක් ජෝඩු වෙලා හිටිය බව. මට මතක විදිහට මගේ ළඟ නම් කවදාවත් ඔය සංවේදී හැඟුම් තිබ්බේ නැහැ. මං ගණන් වලට ආදරය කළා. තර්ක ශාස්ත්‍රයට ආදරය කළා. සංවේදී හැඟුම් නැති විෂයන් වලට තමා මං ආදරය කළේ. මං හිතන්නේ මනුස්ස වර්ගයා මේ සංවේදී හැඟුම් වෙනුවෙන් මහා විශාල කාලයක් අපරාධ නාස්ති කරලා දානවා. හොඳම උදාහරණය තමයි අපේ අම්මා. අපේ තාත්තා මැරිලා මාස ගාණක් යනකල් අම්මා ඇඬුවා. අහල පහල ගෑනු හැම කෙනෙක්ම වගේ නිතර ඇවිත් ඒකට හවුල් වුණා. අම්මා තව අවුරුද්දක් විතර ශාස්ත්‍රකාරයින්ගේ පස්සේ ගියා. තාත්තව උන් හිටි ගමන් මරාගත්ත ග්‍රහය මොකෙද්ද කියලා හොයාගන්න. ඒ ග්‍රහය එතනින් මාරු වෙන්නේ කවද්ද කියලා දැනගන්න. ඊට පස්සේ අම්මා ලොකු අම්මලා පුංචි අම්මලා පොලිමේ ආවා කාලයක් අම්මට තනි රකින්න. කොච්චර හරි අම්මට තනියෙන් ඉන්න බැරි ලෙඩක් හැදෙන ගානට ඒ වැඩේ සිද්ධ වුණා. මට අවුරුදු 15ක් වෙලා ලෝකෙ හැටි තේරුම් ගන්නකල් ඒ වැඩේ සිද්ධ වුණා. ඊට පස්සේ මගේ කටේ බලයට තමා මගේ චාටු වලට තමා ස්නැක් බා එකක් දාන්න එයාව කැමති කරව ගත්තේ. ස්නැක් බාර් එක දාන්න අනෙක් උදව්ව උනේ අම්මගේ රත්තරන් බඩු වලින්. අම්මට රසට කෑම හදත හැකි. ඒත් එයා ශූර ව්‍යාපාරිකාවක් උනේ නෑ. සංවේදී හැඟුම් තියෙන මිනිසුන්ට කවදාවත් හොඳ බිස්නස් කාරයෙක් වෙන්න බෑ. අම්මා හදපු කෑම ණයට දීලා කෑම හදන බඩු සල්ලි වලට ගත්තා. ඒක තමා පොඩි බිස්නස් එකකට කෙලවෙන පළවෙනිම හේතුව. ඊළඟට එයා කිසිම දෙයක ගණන් හිලා උත්තියා ගත්තේ නෑ. බිස්නස් එකේ සල්ලි ගෙදර වියදමට යන සල්ලි කලවම් වුණා. එහෙම ගිහින් කාලයක් ආවා අපිට කන්න බොන්න හාල් ගන්නවද නැත්නම් ස්නැක් වලට ගම්මිරිස් ගන්නවද කියලා තීරණය කරගන්න බැරි. ඔය අතරේ මං පුළුවන් තරම් ඉගෙන ගත්තා. අපේ ඉස්කෝලේ ඒ හැටි පහසුකම් තිබ්බ ඉස්කෝලයක් නෙවෙයි. ඒත් හැම අවුරුද්දෙම ගණන් වලට වැඩිම ලකුණු ගත්තේ මම. 10 වෙනි පන්තියේදී මං ගණන් වලට 100න් 100 ගත්තම මිනිස්සු විශ්වාස කළේ මට දේවවරමක් ලැබිලා ඇති කියලායි. මට නම් කොහොමත් ඉන්දියාවේ පොඩ්ඩක් තියෙනවනේ තාමත් ඔය මිත්‍යාවට වැඩි බරක් තියෙන අය ඉන්නේ ගොඩක් කට්ටිය. මට නම් ලකුණු ගැනිල්ල ඒ හැටි දෙයක් වුණේ නෑ. ඕපදූප හොඳයි කියන පැත්තට ඡන්දේ දෙන්න මට සිද්ධ වුණේ. ඒ වෙලාවේදී මේ සිද්ධ වුණේ ඒ වෙලාවේදී විතරයි. ජීවිතේ පළවෙනි වතාවට මට හිතුණා ඕපදූප හොඳයි කියලා. මොකෝ මම ගණන් වලට ඉහළම ලකුණු ගත්ත එක අපේ නගරේ පුරාම තටු ලැබිලා පියාඹන්න ගත්තා. මේකෙන් මට අමතර ආදාය මාර්ගයක් මතු වුණා. ටියුෂන්. මුළු බෙල්රාම්පූර් වලට හිටිය එකම ගණන් ටියුෂන් ගුරුවරයා මම විතරයි. ගණන් වලට අඩු ලකුණු ගත්තු අය වැඩි ලකුණු ගන්න පටන් ගත්තා. වඩේ, පකඩ, වීජ ගණිතය සහ ත්‍රිකෝණමිතිය අපේ ආදායමේ උල්පත් වුණා. අපේ වටපිටාවේ හිටියේ ඒ හැටි පෝසත් අය නෙවෙයි. ඒ අයට මහ ලොකු ගණන් ගෙවන්න සල්ලි තිබ්බේ නැහැ. ඒත් පුංචියට හරි ලැබපු ඒ ආදායම නිසා අපේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තා. ෆෑන් එකකින් කූලර් එකකට පුටුවකින් සෝපාවකට ගියා. ජීවිතේ හොඳ හතට හැරෙන්න ගත්තා. තේරෙනව නේද? කොච්චර බාධක මැද්දේ වුණත් පොඩ්ඩියට හරි චූටියට හරි
තමන්ගේ දෙයක් කරන්න ගත්තොත් ව්‍යාපාරයක් අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. නමුත් අපි නැවත නැවත උත්සාහ කරලා ඒක සාර්ථක වෙන තැනකට ගෙනනිච්චට පස්සේ මිනිස්සුගේ ජීවිත වෙනස් වෙන්න ගන්න විදිිය නේද. ෆෑන් එකකින් කූල එකකට පුටුවකින් සෝපාවකට ගියා. ඒ වගේම ඒකටම සම්බන්ධ තව කොටසක් කියනවා. එකත් මම එකට එකතු කරනවා. බිස්නස් වලට මගේ ආසාාව පටන් ගත්තේ මන් ටියවෂන් දෙන්න පටන් ගත්ත ගමන්මයි. සල්ලි එකතු වෙන හැටි හරි පුදුමයි. සල්ලිත් එක්ක ආවේ කූල සෝෆා වගේ දේවල් විතරක් නෙවෙයි. ඊට වැඩිය බොහෝම වැදගත් දෙයකුත්තාව. සැලකීම ගෞරවය කඩකාරය තවදුරටත් අපිට බුම්ම ගත්තෙ නැහැ. නෑදෑයෝ ආපව් අපිට මගුල් තුලාවලට කතා කරන්න ගත්තා. ගෙවල් කුලි කාරයා එද්දී අපිට තවදුරටත් හැඟෙන්න්න ඕන වනේ නැහැ. ඒ ඔක්කොමත් එක්ක කාගෙවත් යටතේ වැඩ නොකර මගේ මහන්සියෙන් මමයි මේ සල්ලි හොයන්නේ කියන තෘප්තිමත් හැඟීමක් මට ඇති වුණා. හරිම සංවේදී නේද මේ කතා අහනකොට. මම තමයි හැමදේම තීරණය කරන ලොක්ක වුණේ. කී දෙනෙකුට උගන්නනවද පන්තියක් පැ කීයක් තියෙනවද මේ හැමදේම තීරණය කළේ මම. ඉතිං මම මේ කොටස මේක උපට ගත්තේ මම තුන් තක තීරුකං කරපු කෙනෙක් මං කියන පොතින්. ඉතින් හරිම වැදගත් ජීවිතයට ඔගොල්ලො පොඩි හරි දෙයක් මේකින් ඉගෙන ගනී කියලා හිතල තමයි විශ්වාස කරලම මකිවේ ඕගොල්ලන්ගේ ජීවිතය අඩියක් හරි අද තියෙන තැරින් ඉස්සරහට අරංයයි යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවේ. ඉතිං ගොඩ දවසකින් මංආවේ වීඩියක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් එක අනිවාරෙන් හොඳ නරක කියලම එක දාන්ඩ එක මට ලොක උදව්වා. වීඩියෝ කොහොඳයි නම් වගේ ළඟම යාලුවකට බලන්ඩ මේක ෂයා කරන්න අපි යාලුවොත් එක් කරගෙන ඉස්සරහටයන් ජයව.